Welcome to Life in Romania. Wow, that sounds amazing. Let's learn more. සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා Life in Romania YouTube channel එකට. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම education එක සම්බන්ධව. education එකේ ප්‍රධාන කොටසක් වෙන Romanian language එකේ reading part එක ගැන. ඉතින් 0 class එකේ ඉඳලා යන බබාලට නම් මේ ගැන ලොකු අවබෝධයක් එනවා. නමුත් ලංකාවේ ඉඳලා රුමේනියාවට එකගෙන එන ටිකක් ලොකු බබාලට නම් මේ සම්බන්ධව අවබෝධයක් අපි ඇති කරන්න වෙනවා. ඉතින් ඒක කොහොමද කරන්න කියලා තමයි මම ඔයාලට විශේෂයෙන්ම විස්තර කරන්න බලාපොරොත්තු වුණේ. රුමේනියන් ලැන්ග්වේජ් එකේ රීඩින් වලදී වචනවල අකුරු කීයක් තියෙනවද සහ ඒ වචනෙට අදාළ ශබ්ද කීයක් තියෙනවද කියලා වෙන වෙනම හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට පොඩි අයට නම් ඒ කියන්නේ 0 ක්ලාස් එකේ ඉඳලා යන බබාලට නම් මේව හොඳටම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ලොකු බබාලට එකපාර මේ දෙයට අපිට හුරු කරවනවා නම් ගොඩාක්ම මේ රීඩින් බුක්ස් අරන් දීලා ටිකක් රීඩින් පාර්ට් එක අපි ගෙදරදී ඉම්ප්‍රූව් කරන්න වෙනවා. ඉතින් මොකද මේකේ ශබ්ද සහ අකුරු වෙනස් විදිහකට තමයි රුමේනියන් ලැන්ග්වේජ් එකේ අපි අඳුරගන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහ ස්ලයිඩ් එක කොහොමද ඒක කරන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. මම මෙතන දාලා තියෙන ඔයාලට පොඩි වචනයක්. ඒ කියන්නේ පැරට් කියන වචනේ රීඩ් කරන්නේ කොහොමද කියලා. රුමේනියන් ලැන්ග්වේජ් එකේ හැටියට මේ පැරට් කියන එක රීඩ් කරන්නේ පාපාගාල් කියලා. ඉතින් මේ පපාගාල් කියන එක මම ඔයාලට මෙතන පැහැදිලිව තියෙනවා PA කියලා ඩෑෂ් එකක් දාලා PA කියලා ඩෑෂ් එකක් දාලා ආයේ GAL කියලා දාලා තියෙනවා. ඉතින් මේ හැම වචනයක්ම රුමේනියන් ලැන්ග්වේජ් එකේ පොඩි කාලේ රීඩින් කරන්න කියලා දෙන්නේ මෙන්න මේ විදිහට කඩලා. ඉතින් අපි මේ භාෂාවක් ඉගෙන ගන්නකොට මම ඔයාලට කලිනුත් කිව්වා මේක ලොකු ප්‍රෙෂර් එකක් කරගන්න එපා. ග්‍රැමර් ගැන පොඩි කාලේ හිතන්න අවශ්‍යම නැහැ. ග්‍රැමර් කියන එක උගන්වන්නේ පොඩි අයටත් ටිකක් ඇඩ්වාන්ස් ග්‍රැමර් උගන්වන්නේ ලොකු වුණාම. ඉතින් අපි ලංකාවේ ඉන්න දරුවෝ වගේම තමයි රුමේනියන් බබාලා වුණත් පොඩි කාලේ ග්‍රැමර් දන්නේ නැහැ. එයාලා කතා කරන ඒවා තේරෙන්නෙත් නැහැ ඇත්තටම කියනවා නම්. ඉතින් අපි කතා කරන භාෂාවෙන් තමයි අපි හැමෝම දන්නවා පොඩි අය කතා කරන්නේ. ඉතින් ලොකුවට භාෂාවක ග්‍රැමර් ගැන හිතන්න එපා මේ අවස්ථාවේදී. මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරේ අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න කෙනෙකුට මේ රීඩින් පාර්ට් එක කොහොමද මුලින්ම අඳුරගන්නේ කියන එක විතරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැම වචනයක්ම රීඩ් කරන්නේ. මම ඔයාලට ඉස්සරහා ස්ලයිඩ් එකක බුක්ස් රීඩින් එකක් ගැන දාලා තියෙනවා කොහොමද රීඩ් කරන්න කියලා. ඒ නිසා මේ වීඩියෝ එක දිගටම බලන්න. මේ පපාගාල් කියන එක පැරට් මේ විදිහට තමයි රීඩින් කරන්නේ. පාපාගාල්. මෙතන මේ යටින් මම ඔයාලට දාලා තියෙනවා සවුන්ඩ්ස්, සිලබල්ස්. ඒ කියන්නේ රුමේනියන් ලැන්ග්වේජ් එකේදී මේ වචනෙට ක්‍රම දෙකක් තියෙනවා. අකුරු සහ ශබ්ද. ඉතින් සිලබල්ස් කියලා තමා අපි ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් එකේ එන්නේ. රුමේනියන් භාෂාවෙන් කියන්නේ සිලාබේ කියලා. ඉතින් මේ විදිහට රීඩ් කරන එකක ස්කූල් එකේ කියලා දෙන්නේ පපාගාල් ආරේ ත්‍රේ සිලාබේ කියලා. ඒ කියන්නේ parrot has 3 syllables කියලා. එතකොට letters මේකේ තියෙනවා PA, PA, GAL කියන එකට 7ක් තියෙනවා. ඒ වුණාට අපි රුමේනියන් ලැන්ග්වේජ් එකේ හැටියට මේකට syllables කීයක්ද කියලා අහුවොත් 3යි තියෙන්නේ. ඉතින් මෙන්න මේක හරිම සංකීර්ණයි ලොකු රීඩින්ග්ස් වලදී. ඉතින් පොඩි කාලේ ඉඳලා පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරවන්න. මේ විදිහටම තමයි රීඩින්ග්ස් යන්නේ. ඔයාලට මං ඉස්සරහා ස්ලයිඩ් එකක බුක් එකක් රීඩින් කරන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට විස්තර දැනගන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න. මං මේ බුක්ස් වල ලින්ක්ස් මං ගාව තියෙනවා. ඒ ලින්ක්ස් ඔයාලට දෙන්නම්. මේ බුක්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන රීඩ් කරවන්න පුළුවන් ගෙදරදී. ඉතින් මේ විදිහට ගොඩාක්ම රීඩින් කරලම තමයි මේක ප්‍රැක්ටිස් වෙන්නේ. මේක අපිට පාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ අකුරු වල ශබ්ද සහ අකුරු කීයක් තියෙනවද කියන එක අපි වෙනස් විදිහට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ.
ඒ ඇක්ටිවිටීස් තමයි ගොඩාක්ම පොඩි කාලේ තියෙන්නේ. මම ඉස්සරහට ඔයාලට බුක්ස් වල කොහොමද ඇක්ටිවිටීස් තියෙන්නේ කියලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම අද බලාපොරොත්තු වෙන්නේ මේ රීඩින් පාර්ට් එකේ ෆස්ට් ස්ටෙප් එක. කොහොමද මේ වචනවල අකුරු කඩලා රීඩින් කරන්න පුරුදු කරන්න කියලා පැහැදිලි කරන්න තමයි හිතුවේ. ඉතින් බලමු අපි මේ බුක් එකක් රීඩින් කරන විදිහ කොහොමද කරන්න කියලා. කියලා දෙන්නම්. පොඩි අයට රුමේනියන් ලැන්ග්වේජ් එක කියවන්න පුරුදු කරන්නේ කොහොමද කියලා ඉස්කෝලවල. ඉතින් මෙන්න මේ විදිහට තමයි කියවන පොත් තියෙන්නේ. කියන්නේ රීඩින් කරවන්නේ මේ විදිහට. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මේ අකුරු දෙකක් යටින් මේ කර්ව් එකක් දාලා තියෙනවා. රුමේනියන් භාෂාවේ හැටියට මෙන්න මේ අකුරු දෙකක් වුණාට මෙන්න මේක එක ශබ්දයක් විදිහට තමයි ගන්නෙ. ඒ කියන්නේ මේ උන් කියන එක අකුරු දෙකක්නේ. ඒ වුණාට මේක එක අකුරයි. රුමේනියන් භාෂාවේ හැටියට මේක ඌනු සිලාබේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේකට letters දෙකයි sounds එකයි. අන්න ඒ විදිහට තමයි මේක රීඩ් කරන්නේ. මේ බලන්න මෙතන හා මා කුල් කියන එකේ HA කියන එක එකකින් කැඩෙනවා, MA කියන එක එකකට කැඩෙනවා, CUL කියන එක මෙන්න මේ විදිහට කැඩිලා තමයි ශබ්ද හැදෙන්නේ. ඒ වුණාට මේකේ අකුරු තියෙනවා 7ක්. එතකොට මේක මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් ගොඩාක් මේ ක්ලාසා ඌනු ක්ලාසා ප්‍රගති තෝරේ එකේදී තියෙනවා. ඒ කියන්නේ මේ අකුරු වෙන් කරලා අඳුරගන්න ඒවා. දැන් මේ යටින් කර්ව්ස් ටික නැතුව මේ වචනේ දුන්නොත් මේ ළමයාට මේකේ තියෙන ශබ්ද කීයක්ද කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට මේ වචන ශබ්ද කරලා පුරුදු කරනවා ක්ලාසා ඌනෝ එකේදී සහ ක්ලාසා ප්‍රගති තෝරේ එකේදී. ඉතින් දැන් ඔයාලට මෙතන පැහැදිලි ඇති මම මේ රීඩින් බුක් එකක් දාලා තියෙන්නේ ක්ලාසා ප්‍රගති තෝරේ එකේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ උන් හා මා කුල් ලුයි හිපෝ. ඒ කියන්නේ මෙතන දැන් මේ හිපෝ කියන එක අකුරු 4ක් වුණාට ශබ්ද දෙකයි තියෙන්නේ. දැන් මේකේ හීපෝ මෙන්න මේක හී කියන එක මෙතනින් කැඩෙනවා, පෝ කියන එක මෙතනින් කැඩෙනවා. මෙන්න මේ වගේ මේක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක වැරදුනොත් ගොඩාක්ම දෙන ඇක්ටිවිටීස් වල ආන්සර්ස් වරදිනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ක්ලාසා ප්‍රගති තෝරේ එකේ මේ වගේ ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා මේ අකුරු වෙන් කරලා අඳුර ගන්න ඇක්ටිවිටීස්. ඉතින් ක්ලාසා ප්‍රගති තෝරේ එකේදී තමයි ගොඩාක්ම මේ අකුරු වෙන් කරලා ශබ්ද අඳුර ගන්න ඒවා. එතකොට වචනයකට අකුරු කීයක් තියෙනවද, ශබ්ද කීයක් තියෙනවද කියන එක වෙන් කරලා අඳුර ගන්න එක උගන්වන්නේ ක්ලාසා ප්‍රගති තෝරේ එකේදී. ඉතින් ඔයාලා සමහර විට ලොකු බබාලා මෙහි එක්කන් එනවනම් මේ වගේ දේවල් ගොඩාක් ෆලෝ කරන්න. මොකද එතකොට යාලට මේවා මිස් වෙනවා. මේවා අඳුර ගන්න බැරි වෙනවා. මේ විදිහට රීඩ් කරන්න ඉගෙන ගත්තේ නැති වුණොත් මේ ලැන්ග්වේජ් එක ඇත්තටම ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනකොට ඉගෙන ගන්න ටිකක් අමාරුයි, කල් යනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් නිතරම ෆලෝ කරන්න. මේ රීඩින් බුක්ස් තියෙනවා මම ඔයාලට මේ සයිට් එක දෙන්නම්. මේක එඩිතුරා එඩියු කියන සයිට් එක. ඔයාලා මේකෙන් බලන්න මේ රීඩින් බුක්ස් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් අපිට ඔන්ලයින් පේමන්ට් එකක් කරලා. ඉතින් මේ පොඩි පොත් ගෙනල්ලා මෙන්න මේ විදිහට මේ අකුරු වෙන් වෙන විදිහ ගැන පොඩි අයට කියලා දෙන්න. දැන් මේකේ ඇත්තටම කිව්වොත් උක පොඩි තැනකින් පටන් ගත්තාම අමාරුයි මේක. හිතවට අපි මේක අකුරු වෙන් වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ. දැන් මේ ලේ නේ වෙෂ් තේ කියන එක අපිට මේ කර්ව්ස් ටික නැතුව දුන්නොත් හිතාගන්න අමාරුයි මේක කොතනින්ද වෙන් වෙන්නේ කියලා. ඒ වුණාට මේක ප්‍රැක්ටිස් එකෙන්ම හුරු වෙන්න ඕන දෙයක්. මේක ඇවිල්ලා අපිට පාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මෙතන කුත් කියන එක එකයි. දැන් අපි හිතුවට මේකේ අකුරු 3යි කියලා මේකේ එක ශබ්දයයි තියෙන්නේ. මම ඔයාලට ඉස්සරහ ස්ලයිඩ් එක පෙන්නන්නම්. මේ වගේ ඇක්ටිවිටීස් කරන්න ගොඩාක් තියෙනවා. ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා පොඩි කාලේ. මේවම තමයි තියෙන්නේ. ඉතින් පොඩි කාලේ මේව ප්‍රැක්ටිස් කරනවා. එතකොට ළමයින්ට නිකන්ම මේක හුරු වෙනවා. මේක ඇවිල්ලා පාඩම් කරලා කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක් නෙමෙයි. මේ රීඩින් කියන එක අනිවාර්යයෙන්ම පොත් කියවලා පොඩි කාලේ ඉඳන් මෙන්න මේ විදිහට ජීව්වා කියන එක දැන් මේ බලන්නකො. මෙතන අකුරු 4ක් වුණාට මේක අකුරු 2කට වෙන් කරලා තියෙනවා. එතකොට අකුරු 4යි ශබ්ද 2යි. අන්න ඒ විදිහට තමයි
ඇක්ටිවිටීස් කරවන්නේ මේ ක්ලාසා ප්‍රගතිද්වාරයේදී සහ ක්ලාසා ඌනෝ එකේදී. ක්ලාසා ඌනෝ එකේදී ටිකක් ඇඩ්වාන්ස් ඇක්ටිවිටීස් තියෙනවා මේ හා සමානවම. ඉතින් මේ ශබ්දත් එක්ක ගත්තාම මේ මැදට එන ශබ්දෙ මොකද්ද, අගට එන ශබ්දෙ මොකද්ද, අන්න ඒ වගේ ටිකක් ඇඩ්වාන්ස් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ප්‍රගතිද්වාරයේ ඉඳලා යන බබෙකුට නම් මේක අල්ලගන්න හරිම ලේසි. මම ඔයාලට මේ විශේෂයෙන් මේ ටික දැම්මේ ලොකු අය එක්කන් එනවා නම් රොමේනියාවට පොඩ්ඩක් මේ දේවල් ෆලෝ කරන්න. එතකොට ඔයාලට පොඩි අයට මේවා කියලා දෙන්න ලේසි. මම ඉස්සරහදී ඔයාලට අකුරු ලියන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ අකුරු ලියන විදි දෙකක් තියෙනවා, block letters and cursive letters. cursive letters බැරි වුණොත් ඉස්සරහදී ලියන notes එකක්වත් කියව ගන්න බැරි වෙනවා. මොකද cursive letters කියන්නේ ලිව්වට පස්සේ අපිටවත් හොයන්න බෑ. ඒක මුල ඉඳලම ABCD ඉඳලම ලියලා හුරු වෙන්න ඕන දෙයක්. ඒක කනෙක්ට් කරන විදිහ වෙනස්. A එකට B එක කනෙක්ට් කරන විදිහ වෙනස්. B එකට Z එක කනෙක්ට් කරන විදිහ වෙනස්. Z එකට O එක කනෙක්ට් කරන විදිහ වෙනස්. ඉතින් ඒක පොඩි කාලේ ඉඳලම අර letters ලියලා note ලියලාම හුරු වෙන්න ඕන දෙයක්. ඉතින් මේක ලොකුවට ප්‍රෙෂර් කරගන්න එපා. මේ වගේ දේවල් මම ඔයාලට මේ වීඩියෝ එකක් දැම්මේ අයිඩියා එකක් ගන්න විතරයි. මොකද මම මේක ගොඩාක්ම ස්ටඩි කරලා හොයලා මමත් ඉගෙනගෙන ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද හරිම අමාරුයි නැත්තම් මේ ඇක්ටිවිටීස් පොඩි අයට කරවන්න. දැන් මෙන්න මේක දුන්නොත්, මේ වචනේ දුන්නොත් entrainment මේ වචනේ දුන්නොත් ඔයාලට මේ කර්ව්ස් ටික නැතුව මේකේ අකුරු කීයක් තියෙනවද, ශබ්ද කීයක් තියෙනවද කියලා හොයන්න කොහොමවත්ම බෑ. මේක අපි ශබ්ද කරලා අහලා පුරුදු වෙලා කියවලා පුරුදු වෙලා තිබුණොත් අරෙන්න මේ වචනේ මේ කර්ව්ස් ටික දීලා ඔයාලට මේකේ ආන්සර් එකක් ලියන්න දෙනවා පොඩි අයට. මේකේ letters කීයද, sounds කීයද කියලා අපිට හොයන්න බෑ. අන්න ඒ වගේ ඇක්ටිවිටීස් තමයි ගොඩාක්ම තියෙන්නේ මේ රුමේනියන් ලැන්ග්වේජ් එකේ. ඉතින් මම ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේ පික්චර් එක දැම්මේ. මෙන්න මේ වගේ බුක්ස් අරගෙන නිතරම කියවන්න දෙන්න. ඒ කියවනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට වචන කඩලා කියවන්න දෙන්න. දැන් මේක කියවනවා නම් අපි කියවන්න ඕනේ උන් හාමාකුල් ලුයි හීපෝ ලේනේවෙෂ්තේ කුත් ඒ ජීවා දේ ලුංග. අන්න ඒ විදිහට තමයි ඒක කියවන්නේ. එතකොට පොඩි අයට ඒක නිතරම කියනකොට මේ වචන වලට තියෙන අකුරු ගාන සහ ශබ්ද ගාන හුරු වෙන එකක් තමයි වෙන්නේ. නැතෝ පාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් පොඩි අයට මේක කියලා දෙන්න, පොතක් ගෙනල්ලා මේ විදිහටයි මේක වෙන්නේ කියන එක කියලා දෙන්න. නැත්නම් ඇත්තටම අවබෝධ කරගන්න බෑ. මම මේ වගේ ඇක්ටිවිටීස් ගොඩාක් කෙරෙව්වා පුතාට. ඔයාලටත් මේ ඇක්ටිවිටීස් ගන්න පුළුවන් Pinterest එකේ ගහලා බලන්න ඔයාලා ක්ලාසා ප්‍රගතිද්වාරයේ එවලුවාරේ කියලා. එතකොට ඔයාලට ඇක්ටිවිටීස් පේපර්ස් ගන්න පුළුවන්. ඒ වගේ print out අරගෙන නිතරම කරවන්න. මේ වගේ ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. ඒකේ අපිට ගන්න පුළුවන් print outs ගන්න පුළුවන් ඒවා. ඉතින් මම ඔයාලට මේ පොඩි පැහැදිලි කිරීමක් කරේ මේ රීඩින් කරන විදිහ ගැන. ඉතින් මම ලියන විදිහත් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒක ගොඩාක් පැහැදිලි වෙයි පොඩි අයට අකුරු කියලා දෙන්න. මේක ගොඩක් වැදගත් වෙන්නේ ටිකක් ලොකු බබාලා එක්කන් එනවා නම් තමයි. මොකද යාලට මේ දේවල් මිස් වෙනවා. ක්ලාසා ප්‍රගතිද්වාරයේ ඉඳලා යන්න බෑනේ. ඒ කියන්නේ 0 ක්ලාස් එකේ ඉඳලා යන්න බෑ. ග්‍රේඩ් 3 4 වගේ ලංකාවේ ස්කූල් එකක ඉගෙන ගත්ත බබෙකුට මෙහෙ ඇවිල්ලා 0 ක්ලාස් එකට දාන්නේ. එතකොට මේවා මිස් වෙනවා. එතකොට යාට මේ වගේ පැසේජ් එකක් දුන්නොත් රීඩ් කරන්න කියලා එයා මේක රීඩ් කරන විදිය වෙනස්. එතකොට මේ වචනයක් දීලා මේකට letters කීයද sounds කීයද කියලා අහුවොත් එයාට කියා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ වගේ reading books මෙන්න මේ වගේ යටින් මේ curves තියෙන පොඩි reading books අරගෙන දෙන්න කියවන්න. මේක ගන්න පුළුවන් මේ Editura කියන site එකෙන් මේ books ගන්න පුළුවන්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. මම මේ books වල මම මේ සල්ලි දීලා ගත්ත books මේ ටික මම ඔයාලට කැමති නම් link එක සහ password එක දෙන්නම්. මේ ටික download කරගෙන ඔයාලට
පොඩි අයට කියවන්න දෙන්න පුළුවන්. මෙතන මම මේ දාලා තියෙන්නේ editura.edu.ro මෙන්න මේ සයිට් එකෙන් තමයි books අපිට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ක්ලාසා ප්‍රගති ද්වාරයේ කියන්නේ ප්‍රෙපරේටරි ක්ලාස් එක. මේ ක්ලාස් එකේ books තමයි ගොඩාක්ම මම හිතන්නේ සුදුසුයි කියලා. මොකද ඇඩ්වාන්ස් books කරන්න අමාරුයි මුලදී. ඉතින් මේ සයිට් එකෙන් ඔයාලට books ඕඩර් කරගන්න පුළුවන්. ඔන්ලයින් පේමන්ට් එකක් කරලා books ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ අපිට book එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. නමුත් අපිට මේකේ ඇක්ටිවිටීස් කරන්න බෑ. මේකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. book එකේ බාකෝඩ් එක ස්කෑන් කරලා පාස්වර්ඩ් එක දෙන්න ඕනි ඇක්ටිවිටීස් කරනවා නම්. මොකද ඇක්ටිවිටීස් කරන්න අපිට book එක සල්ලි දීලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට පාස්වර්ඩ් එකයි බාකෝඩ් එකයි book එකත් එක්ක හම්බ වෙන්නේ. නැත්නම් අපිට මේකේ pages බලන්න නම් ලැප් එකකින් හරි ෆෝන් එකකින් හරි මේ සයිට් එකට ගිහිල්ලා පුළුවන්. ඉතින් reading books නම් ඔයාලට ගෙන්න ගන්න ඕනෙත් නැහැ. මේකේ මේ සයිට් එකට ගියාම reading pages පෙන්නනවා. ඒ විදිහට ඔයාලට print out අරගෙන උනත් පුළුවන්. මොකද මේ book එකක් ටිකක් ගණන් සාමාන්‍යයෙන් ලෙයි 20 30 වගේ වෙනවා පොඩි book එකක්. ඉතින් පොඩි කාලේ එකක් දෙකක් ගෙන්නලා පුළුවන් නම් මේ විදිහට ප්‍රැක්ටිස් කරවන්න. ගොඩාක්ම දරුවෝ ප්‍රෙෂර් කරන්න අමාරුයි. අපිට ස්කූල් එකකට ගිය ගමන්ම එකපාර ඇක්ටිවිටීස් වලට ප්‍රෙෂර් කරන්න එපා. අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න කාට වුණත් ටික කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා අපි හෙමින් දරුවන්ට මේ රීඩින් කරවන්නේ කොහොමද කියලා පොඩි දේවල් ටිකක් ගෙදර කියලා දෙන්න. මොකද මෙහි ආවට පස්සේ ඔයාලගේ TRC එක හදාගන්නකම් සෑහෙන කාලයක් තියෙනවා දරුවෝ මේ දේවල් වලට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම කලිනුත් වීඩියෝස් වල ගොඩාක්ම ඔයාලට පැහැදිලි කරා අපේ ලංකාවේ දේවල් බලන්න දෙන්න එපා. ආවට පස්සේ පුළුවන් තරම් රුමේනියන් ලැන්ග්වේජ් එකේ දේවල් බලන්න දෙන්න. එතකොට එයාලා ඒ දේවල් වලට ඉබේම හුරු වෙනවා. ඉතින් මම මේ ටික තමයි ඔයාලට අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න හිතුවේ. මම ඉස්සරහට මේ এডুকেෂන් එක සම්බන්ධව වැදගත් වීඩියෝ කීපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. රීඩින්, රයිටින්, ඒ වගේම පික්චර්ස් කොහොමද අපි වෙන් කරලා අඳුරගන්නේ, සවුන්ඩ්ස් කොහොමද අඳුරගන්නේ, ඒ වගේ දේවල් විශේෂ වැදගත් විස්තර ටිකක් තියෙනවා. රයිටින් වල තමයි විශේෂයෙන්ම වැදගත් දේවල් ටිකක් තියෙන්නේ. කර්සිව් ලෙටර්ස් ලියන විදිහ. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. වගේම දරුවෝ ඉන්න අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් හැම දිනාටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you for staying with me. I hope you learned something new. See you next time.